Welcome back to our YouTube channel. ඉතින් අද හරිම ලස්සන දවසක්. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ අපේ පොඩ්ඩොත් එක්ක graduation එකට අපි ready වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම පුංචි යාගේ ජීවිතයේ ලස්සනම සුන්දර අවස්ථාවක් තමයි මේ graduation එක කියන්නේ. චූටි බබෙක් ඉස්ලාම අධ්‍යාපනය ලබන්න එන්නේ පෙරපාසලට. මේ පෙරපාසලට ආවට පස්සේ අපි යාව ඇගීමට ලක් කිරීමක් තමයි මේ graduation ceremony එක කරා අපි සිදු කරන ලබන්නේ. ඉතින් අපි උදේම පන්සිල් සමාදන් වුණා. පන්සිල් සමාදන් වෙලා අපි එයාලගේ උත්සවය පිළිබඳව කතා කරා. මොකද මොටිවේෂන් එකක් ඕනේ බබාලට. බබාලා හරිම චූටි. බබාලත් එක්ක ගත කරනකොට බබාගේ අම්මව දැක්කහම තාත්තව දැක්කහම චුට්ටක් එයා කලබල වෙනවා. ඒ නිසා අපි එයාලව මොටිවේෂන් කරන්න ඕනේ. හැමදාම උදේට මොටිවේෂන් රූටින් එකක් දුන්නට පස්සේ එයාලා ඇත්තටම හරි උද්‍යෝගිමත්. අපිත් එක්ක ඉන්නකොට ගුරුතුමියක් ඉස්සරහා එයා හරිම සංවේදනීයයි. ඒ වගේම තමයි අහුම්කම් දෙනවා එයාට අවඩතයි. ඒත් එක්කම දෙමව්පියන් ඒ හරහා සම්බන්ධ වෙනකොට එයාලා පොඩි චිත්ත වේගී අදහසක් උද්දීපනය කරනවා. ඉතින් එතකොට කොහොමද අපි යාලට හැසිරෙන්න ඕන කියන එක අපි මේ අවස්ථාවේදී පුරුදු පුහුණු කරනවා. ඇත්තටම සෑම පෙරපාසලකම graduation ceremony එකක් තිබිය යුතුයි. මොකද විවිධ ප්‍රසංගයක් වාර්ෂිකව පවත්වන්නේ ඔවුන්ගේ නර්තන හැකියාව එළිදක්වන්න. ඒත් එක්කම graduation ceremony එකක් තියන්නේ අපි දරුවන්ගේ සහජ හැකියාවන් අගය කිරීමට ලක් කරන්න. ඉතින් එයාලට හිතට දෙන්න ඕනේ මම ඇගීමට ලක් වුණා කියන එක. ඇත්තටම අපි මේකට පුරුදු පුහුණු කරන්න ගත්තේ කාලය සති 2ක වගේ කාලයක්. ඉතින් ඒකෙදී අපි මෙයාලගේ ස්කිල් ඩෙවලොප්මන්ට් එක පොඩ්ඩක් ස්පීඩ් කළා. ඉතින් මෙයාලා songs, team songs කියනවා. ඒ වගේම තමයි තනියම song එකක් කියනවා. ඒ වගේම තමයි ස්පීච් එකක් කියනවා. ඉතින් මේවට තමයි අපි සූදානම් කරේ. ඒ වගේම action song එකකුයි action dance එකකුයි මෙයාලා performance කරන්න සූදානම් වෙලා ඉන්නවා. graduation ceremony එකට කලින් අපි බබාට ෆොටෝ ෂූට් එකක් කරනවා. ඉතින් ඒක අපි කරන්නේ මේ year එකේ අපෙන් අයින් වෙන back to school බබාලට. ඉතින් අපි ඒකත් එක්ක ඒක සිදුුනේ කොහොමද? ඒක අපි කරේ කොහොමද කියන වීඩියෝ එකෙන් ඉදිරියේදී හම්බෙමු. හරි. එහෙනම් අපේ පෙරපාසලේ activities අපේ හැම දෙයක්ම බලන ඔයාට ගොඩක්ම ස්තුතියි. අපි ගිහින් එන්නම්. bye bye.